විනාශ වෙච්ච යුගයක්. කෝ ආදරේ මැරිච්ච අයට පණ ගන්න ආදරේ කෝ මෝනක් බලාගෙන වචනයක් කතා කරන්නේ නැති ආදරේ කෝ මේ ලෝකේ ආදරේ ප්‍රතිමූර්තිය යසෝදරා තමම් පිවිතුරු ආදරයක් දුන්නොත් පිවිතුරු ආදරේ ලැබෙයි. ධාතු එකතු වෙනවා. තමන් වනචරයි නම් ගානට කෙනෙක් හම්බ වෙනවා. ධාතු එකතු වෙනවා. මේ ලෝකයේ ස්වභාවය. මේ බලන්න හැම ගෙදරකම තියෙන හෝනියම තමයි ගෑණි මිනිහට බයින එක. හොඳට බලන්න මේ තියෙන මේ බුද්ධ වචනේ තියෙන්නේ බිරිඳගේ හදවතින් එනවා කියන වචනයන් පව් මේ මිනිස්යාට හොදක් වෙන්න ඕන කියලා. අද ගෙවල් වල තියෙන වචන ටික නම් අම්මෝ යම්කිසි ස්ත්‍රියක් ස්වාමියාට බැන ඉන්නවද යම් ගෙදරක ඒ ගෙදර හෝනියම නම් මොන පුහලින්වත් කපන්න බෑ. මෙතනද දරුවනේ නුඹලා අනාගතේ විවාහ වෙන්න කැමැත්තෙන් ඇති. යම් දවසක ඔබ විවාහ වුණාට පස්සේ ස්වාමියාට බයිනවා නම් දෙස් දෙවොල් තියනවා නම් තෝ කියලා කියනවා නම් ඒ ගෙදර පිරිහීමක් මිසක් දියුණුවක් නැහැ. බුද්ධ වචනේ සැනසෙල්ලක් නැහැ කියලා කියන්නේ මේ. මගේ මිනිස්සයා යාළු වෙලා ඉන්න කාලේ මං එක ගුබ්බෑවල් වලට ඇදගෙන ගියේ නැහැ කියන වචනේ කියව ගන්න.